ආයුධ සියලු දෙනාටම අද මගේ වීඩියෝ එකේ මම කතා කරන්නේ දශම සහිත දශම සංඛ්‍යා දියුණු සංඛ්‍යාවට පරිවර්තනය කරන විදිහ. මෙතනදී අපි ඊට කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා දශම පූර්ණ සංඛ්‍යා දියුණු කරන ආකාරය. ඒක අපි අද කතා කරන්නේ දශමත් එක්ක තියෙන දශම සංඛ්‍යාව. අපි ගන්න දශම සංඛ්‍යාවක් තමයි මම දියුණු කරලා හදන්නේ. මම උදාහරණයක් විදිහට 75.25 දියුණු සංඛ්‍යාවකට පරිවර්තනය කරන්න කියලා ගත්තා. එතකොට මෙතනදී 75 පූර්ණ සංඛ්‍යාව දියුණු කරන විදිහ මේ විදිහ ඔයගොල්ලෝ ගන්න. අපි දන්නේ නැත්නම් දශම 2.5 කොටස දියුණු කරන්න තමයි ඔයලා දන්නේ. බලමු. මම 75 දියුණු කළා. කොහොමද කරන්නේ? දෙකෙන් බෙදන්න යනවා. උත්තරේ 15 සිට ඉහළට ගියා. එහෙම තමයි මම මේ උත්තරය ගත්තේ. ඉතින් 1.0.1.1 ඒක පැත්තකින් තිබ්බා. දශම 2.5 කියන කොටස ගත්තා. මම දෙන එක මේ ලඝුක දාගෙන තියෙනවා. ලඝු හරියට අවශ්‍ය නැහැ. මම මේ පැහැදිලි කරන්න නිසා ලඝුවක් පාවිච්චි කරනවා. දශම 2.5 මෙහෙම ලියලා අපි දැන් හරවන්න ඕනේ දෙකේ පාඩුවක. ඒ නිසා දෙකෙන් වැඩි කරලා පටන් දැන් මේ කොච්චරද වැඩි කරන් යන්න ඕනද කියනවා නම් මේ දශම කොටස බිඳුව දක්වා යනකම් වැඩි කරන්න ඕනේ. මම මුලින්ම දශම 2.5 දෙකෙන් වැඩි කරා. දශම 2.5 දෙකෙන් වැඩි කරාම දශම 5යි. බිඳුවයි දශම 5. මේ බිඳුව අනිවාර්යයෙන් ඕනේ බිඳුවයි දශම 5. ඒකට මෙතන 5යි බිඳුව. අගට තියෙන බිඳුව නළුව කියලා ගැටලුවක් නැහැ. මම මේක දක්වන්න දෙකේ කොට වෙලා යන නිසා එහෙම ලියුවා. දැන් දශම 5 නැවත දෙකෙන් වැඩි කරන්න ඕනේ. මොකද දශම කොටස තාම බිඳුව වුණේ නැහැ. ඒ නිසා දශම 5 දෙකෙන් වැඩි කරාම ඔය 1.0 බිඳුව. 1.0 1.0 විදිහට මම ලියුවා. හරි. අපි දැන් දශම කොටස බිඳුව කරගත්තා. දැන් අපි උත්තරේ ලියන්න ඕනේ. උත්තරේ ලියද්දී අපි ලියන්නේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යා කියන ගොඩ. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. ඒ ලියද්දී මේ දශම 2.5 කියලා අපි දෙකේ ගානනේ. අපි ගාන ඉස්සරහ තියෙන බිඳුව සලකන්නේ නැහැ. මතක තියාගන්න ළමයි ඕකත් ලියනවා උත්තරේට. ඒක ගන්න එපා. ඊට පල්ලෙහා ඉඳන් තියෙන පූර්ණ සංඛ්‍යා ඉස්සෙල්ල සිට පහළට මම මේක ලියපු විදිහ. ඉස්සෙල්ල සිට පහළට තමයි ලියන්න ඕනේ. එහෙනම් බිඳුවයි 1යි. බිඳුවයි 1යි. මේ පූර්ණ සංඛ්‍යා උත්තරේ දියුණු කරලා ලියුවා. ඊට පස්සේ මෙතන උත්තරේ ඉහළ සිට පහළට බිඳුවයි 1යි. පාදය 2යි කියලා දැන්. අපි තව උදාහරණයක් බලමු. 68.1.2.5 දියුණු සංඛ්‍යාවකට පරිවර්තනය කරා. 68 දියුණු කරලා දාන්න. අපි බලමු. 68 දියුණු කළා. ඒක අපි වෙනම ලියාගත්තා. දශම 1.2.5 පැත්තකට ගත්තා. වෙනම ලියුවා. හරවන්න දියුණු නිසා දෙකෙන් වැඩි කරා. 1.2.5 දශම දෙකෙන් වැඩි කරාම දශම 2.5යි බිඳුව. දශම බිඳුව දශම 2.5 බිඳුව. තාම දශම කොටස බිඳුව නෑ. නැවත ගණන් දෙකෙන් වැඩි කරමු. උත්තරේ 0.5යි බිඳුව. ලියුවා. ආයෙත් වැඩි කරා. එතකොට දශම 5 වැඩි කරාම 1.0. හරි. ඔයගොල්ලෝ දශම කොටස බිඳුව වුණා. දැන් මේකේ උත්තරේ ඉහළ සිට පහළට ලියන්න ඕනේ. මේ බිඳුව මේකේ. මේ බිඳුව මේකේ. මේ එක මේකේ. එහෙනම් දශම ටිකක් ලියුවා. මේ 68 ලියුම් කරලා ලියුවා. දශම ටිකක් තිබ්බා. මේ උත්තර පිළිවෙලින් ඉහළ සිට පහළට ලියන්න. බිඳුවයි බිඳුවයි එක. දෙකේ පහළ. ඉතින් මේ දශම සහිත දශම සංඛ්‍යා දියුණු සංඛ්‍යා කරලා ළමයි හරියට වරද්දනවා. මේ වගේ සරලව මේ පොළොවට දාගන්න ආයි අමතක වෙන්නේ නැහැ. මොකද ඊළඟට අනිත් පාඩම් තියෙන දශම සහිත මම තවත් වීඩියෝස් වලින් කරන්නම්. ඉතින් මේ පොළොවට දාගන්න තවත් වීඩියෝස් සම්බන්ධ වෙන්න ඔක්කොම ආයුබෝවන්.